ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි, අද අපි ඔබ වෙත රැගෙන එන්නේ ලෝකයට කරුණාව, ප්‍රඥාව සහ නිදහස ඉගෙන්වූ ගෞතම බුදුන් වහන්සේගේ සම්පූර්ණ ජීවිත කතාවයි. ක්‍රිස්තු පූර්ව 6 වන ශතවර්ෂයේදී පමණ නේපාලයේ ලුම්බිනි උයනේදී ශාක්‍ය වංශයේ රජු වූ සුද්ධෝදන මහරජුටත් රජින මහාමායා දේවියටත් අපූර්ව ගුණයන්ගෙන් යුතු කුමරුවෙකු උපත ලැබුවා. ඔහුට ලැබූ නාමය වන්නේ සිද්ධාර්ථ ගෞතම යන්නයි. උපතෙන් දින කිහිපයකින් රජින මහාමායා දේවිය කලුරිය කළ අතර ඉන්පසු මහා ප්‍රජාපති දේවිය විසින් සිද්ධාර්ථ කුමාරයා පෝෂණය කරමින් හදා වඩා ගත්තා. සිද්ධාර්ථ කුමරු කපිලවස්තු රාජ මන්දිරයේදී සියලු සුව සම්පත් සමගින් හැදී වැඩුණා. සියලු සැප සම්පත් විඳිමින් හැදී වැඩුණු සිදුහත් කුමරු තරුණ වියට පත්ව යශෝදරා දේවිය සමග විවාහ වුණා. පසුව යශෝදරා දේවියට රාහුල නමින් කුමරෙකු උපත ලැබුවා. දිනක් සිද්ධාර්ථ කුමාරයා රාජමන්දිරයෙන් පිටතට ගමන් කළ අවස්ථාවේදී වයසට ගිය පුද්ගලයෙකු දුටුවා. තවත් දිනක ගිලන්ව සිටින රෝගියෙකු දුටුවා. ඉන් පසු දිනක මියගිය මෘත ශරීරයක් දුටුවා. තවත් දිනක මහණදම් පුරන පැවිදි භික්ෂුවකු දුටුවා. මේ සතර පෙර නිමිති දෙක ගිහිගෙය කලකිරි දිනක රාත්‍රියේම සියලු රාජසුවයන් අත්හැර ගිහිගෙයින් පිටවීම සිදු කළා. පසුව මහණදම් පුරමින් වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කොට දුකෙන් මිදීමේ මාර්ගයක් සෙවිය. වසර 6ක් ගිය තැනේදී බුද්ධ ගයාවේ බෝධි වෘක්ෂයේ යටදී මාරයාගේ සීලු බාධක ජයගෙන සිද්ධාර්ථ ගෞතමයන් සම්මා සම්බුද්ධත්වයට පත්විය. ලෝකයට සත්‍යය ප්‍රකාශ වූ මොහොත එයයි. ඉසිපතනාරාම මිගදාවේදී පස්වග තවුසන්ට චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරමින් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. මහණෙනි, මේ අන්ත දෙකෙහි නොපිහිටා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න. එතැන් පටන් වසර 45ක් පුරා බුදුන් වහන්සේ ගම් නගර පුරා ගමන් කර සියලු ජාති, වර්ග, භේද ඉක්මවා කරුණාවෙන් ධර්මය දේශනා කළ සේක. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා. ලෝකයේ සාමය උදා වේවා. වයස අවුරුදු 80කදී කුසිනාරාවේ සාල වනයේදී බුදුන් වහන්සේ මහා පරිනිර්වාණයට පැමිණිසේක. අවසන් උපදෙස් ලෙස උන්වහන්සේ වදාළේ වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. ගෞතම බුදුන් වහන්සේගේ දහම අදත් ලෝකයට ආලෝකයක් වේ. නිවන කරා යන මග ඔබටත් අපටත් පෙන්වා දෙන අමරණීය උරුමය එයයි.